එක එක විදිහේ cookies වර්ග try කරන්න මම හරිම කැමතියි. So when it come to Sri Lanka, ඥානකතා is one of my favorite. මේ තියෙන්නේ simple විදිහට හදන ඥානකතා recipe එකක්. මුලින්ම room temperature එකේ තියාගත්ත butter gram 100කට සීනි gram 120ක් එකතු කරගෙන චුට්ටක් mix කරගන්න. ඒකට බිත්තරයකින් භාගයක් මේකේ ටේස්ට් එක ගොඩාක් වැඩි කරගන්න මම milk maid මේස හැන්දක් එකතු කරගන්නවා. දැන් ඒකට වැනිලා තේ හැඳි එකක් එකතු කරගෙන mix කරගන්න. dry ingredients විදිහට කිරි පිටි මේස හැඳි 3යි, baking powder තේ හැඳි භාගයයි, පාන් පිටි ග්‍රෑම් 250යි එකතු කරගෙන මේ ටික හොඳට mix කරගන්න. දැන් මම අතින් මේකේ හොඳට mix කරන ගමන් cookie dough එක හදා ගන්නවා. dough එක මේ ප්‍රමාණයට ආවට පස්සේ අපිට පුළුවන් මේකෙන් cookies හදා ගන්න. cookie එකේ දවට ගන්න මම මේ විදිහට සීනි ටිකක් එකතු කරගන්නවා. දැන් ඔයා කැමති size එකට cookies හදාගෙන මේ සීනි වල cookies ටික දාගන්න. මේක හරිම lazy recipe එකක්. The best part is you only need a few simple ingredients to make this recipe. මම cookies 22ක් හදාගත්තා. දැන් Celsius අංශක 180ට විනාඩි 10ක් preheat කරපු oven එකක විනාඩි 20ක් cookies ටික bake කරගන්න. අපේ ඥානකතා ටික හදලා ඉවරයි. It's soft, sweet, milky and honestly so comforting with a cup of tea. ආගේ oven එකේ temperature එක අනුව මේක bake කරන time එක විනාඩි 20ත් 30ත් අතර වෙන්න පුළුවන්. try කරලා බලන්න. See you in the next video.